හායි ඔයාලව අපි අදත් පිළිගන්නවා අපේ ප්‍රෝග්‍රෑම් එකට. අපි ගාව අද තින්නේ සුසුකි එවුරි වර්ගයේ රථයක්. අපි ඒ ගැන කතා කරන් තමයි අද අපි ලෑස්තිලා ඉන්නේ. මේ සුසුකි එවුරි AMT යුනිට් එක ගැන තමයි අපි අද කතා කරන්නේ. මේකට කොමන්ම ලෙඩක් තමයි ගියර් එක අපි හිතමු D එකට දැම්මයි කියලා. D එකට දැම්මට පස්සේ වාහනේ යන්නේ නැහැ. ඇත්තටම ඉතින් ඒ ෆෝල්ට් එක තමයි මේක ලොකුටම හිටින්නේ. දුර පදින්න බෑ, වාහනේ ස්මූත්ලි යන්නේ නැහැ, ගියර් චේන්ජ් වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ ගැන තමයි අද මේ එවුරි රථය ගැන කතා කරන්නේ. AMT යුනිට් එක කියලා කියන්නේ මේක එන්නේ ඇත්තටම මැනුවල් ගියර් බොක්ස් එකක්. සාමාන්‍යයෙන් ඔටෝ වාහනයක වගේ නෙමෙයි. මේක මැනුවල් ගියර් බොක්ස් එකක් තමයි මේක එන්නේ. ඉතින් මැනුවල් ගියර් බොක්ස් එක වාහනේ සිස්ටම් එකට ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක AMT යුනිට් එක හරහා තමයි මේක ඔටෝ කරලා තින්නේ. ඉතින් ඒ නිසා තමයි මේකට AMT යුනිට් එක විශේෂ වෙන්නේ. AMT යුනිට් එකේ ප්‍රශ්නයක් එන්නේ මේක එනවා වෙනම AMT යුනිට් එක වෙනම ඔයිල් එකක්. ඒ ඔයිල් එක කාලයක් යනකොට චේන්ජ් කරන්න ඕනේ. AMT යුනිට් එකේ ඔයිල් එක හරි කාලෙදි මාරු කරගත්තොත් ඔයාලට මේක දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ AMT යුනිට් එක කිසිම රිපෙයාරයක් නොකර. ඉතින් ඒ වගේ දේවල් වලින් තමයි මේක ආරක්ෂා වෙන්නේ. ට්‍රැෆික් වල යනවා වගේ ලොකු ට්‍රැෆික් වල වගේ වාහනේ තියෙනකොට මේක නියුට්‍රල් එකේ තියාගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද ක්ලච් ප්ලේට් එක ඩැමේජ් වෙන්න පුළුවන් මේක ගියර් එක තියෙනකොට. ඉතින් ඒ වගේ පොඩි දේවල් හරි විදියට කරගත්තොත් මේක දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔයාලට. ඔයාලගෙත් මේ වගේ ප්‍රශ්න ඇති වුණොත් මේ AMT යුනිට් එකේ පහලා තියෙන අපේ නම්බර් එක හයිබ්‍රිඩ් 1 එකට කතා කරන්න. ඔයාලට රිප්ලේස් කරන්න ඕන එක අපි රිපෙයාර් කරලා දෙනවා අනිවාර්යෙන් හොඳ විදියටම. පිළියන්දල කැෂ්බෑක් අපේ ෂොප් දෙකක් තියෙනවා. ඔයාලට මේ ෂොප් දෙකෙන් මොන එකකට කතා කරත් මේ AMT යුනිට් එක රිපෙයාර් කරගන්න පුළුවන්. එක ෂොප් එක අපේ බිසි නම් අනිත් ෂොප් එකට අපි ඒ වාහනේ ගැටලුව කියලා ඔයාලගේ තියෙන ඒ වාහනේ ගැටලුව අපි ඉතාමත් ඉක්මනින් निराකරණය කරලා දෙනවා. වාහනවල ගැටලුව විසඳ ගන්න හොඳම තැන තමයි හයිබ්‍රිඩ් 1 අපි.